මම හිතනවා වෙලාව ඇති කියලා. හරි. ගාන කියවමු. 6. පහත සඳහන් තොරතුරු 2019 මාර්තු මාස සඳහා ව්‍යාපාරයට අදාළ වේ කියලා කතාවක් දීලා කතාව යටින් ප්‍රශ්නය අහනවා. ප්‍රශ්නේ අන්තිම කෑල්ල කියවන්න. ණයගැතියන්ට දුන්වට්ටම් සඳහන් කිරීමේ ජනසටහන. අපෙන් අහන්නේ දුන්වට්ටම විතරයි. වෙන කිසිම දෙයක් අපිට අදාළ නැහැ. එතකොට ප්‍රශ්නේ හැටියට විකුණුම් වල කොටස් දෙකක් තියෙනවා. උතට බලන්න වගුව මුදලට විකුණුම් සහ ණයට විකුණුම්. අපිට ඕකෙන් ඕන වෙන්නේ ණය ගැතිය හැදෙන්නේ ණයට විකුණුම් වලින්නේ. එහෙනම් මුදලට විකුණුම් කියන කතාව අපිට අදාළ නැහැනේ. එහෙනම් ඔන්න ණයට විකුණනවා 4000ක්. හැබැයි ලකුණු කළ මිල 4000ක් වුණාට එතකොටම 100ට 5ක වට්ටමක් වෙනවා. එහෙනම් වට්ටම හම්බ වෙනවා කීයද? 200ක්. අපි දන්නවා වෙනද වට්ටම අඩු වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 3800යි. මේක තමයි විකුණුම. නැත්තම් ණය ගැතියට යන්නේ 3800යි. ඔකොළුවේ තියෙනවා. දැන් ඡේද කියනවා. විකුණුම් දින සිට දින 15ක් තුළ මුදල පිය වූ විට ණය ගැතියන්ට 100%ක මුදල් වට්ටමක් දෙනවා. අර පුතේ මුදල් වට්ටම කියන්නේ ණය ගැතියත් එක්ක දුන් වට්ටමට. මුදල් වට්ටම් දෙකයි තියෙන ව්‍යාපාරවල. එකක් ලද වට්ටම් අනිත් එක දුන් වට්ටම්. ඒතර ණය ගැතියත් එක්ක මුදල් වට්ටම තමයි දුන් වට්ටම. ඒක පැහැදිලි නෑ. හැබැයි දවස් 15ක් ඇතුළත පියෙව්වොත් විතරයි. අපිට කියනවා ඊළඟට ව්‍යාපාරයේ වාර්තාවලට අනුව ණය ගැති ශේෂ වලින් 50%. ඒ කියන්නේ මේකෙන් 50%යි. එතකොට ඒකෙන් 50% කියන්නේ 1900යි. 1900ක් විතරක් ඔය වට්ටම් භාවිතා කරලා පියවර. එහෙනම් පුතේ වට්ටම ගණනය කරන්න වෙන්නේ 1900ට. දුන් වට්ටම දෙනවා 100ට 5. 1900ට 100ට 5ක් කියලා කියන්නේ 95යි. 95000. එතකොට දුන් වට්ටමේ දිත්වසටහන තමයි දුන් වට්ටම් හර ණය ගැති හෙවත් වෙළඳ ලැබිය යුතු දෑ බැර කීයද? 95000යි. එහෙනම් උත්තරේ දුන් වට්ටම් හර ණය ගැති බැර හෙවත් වෙළඳ ලැබිය යුතු බැර 95000 තියෙන්නේ දෙවනි උත්තරේ. පැහැදිලිද? නේ. පැහැදිලි නම් එකක් කියාගෙන යමු. මැසේජ් එකක් දාගෙන යන්න සහ වැඩේ ලියාගෙන යන්න අඩුපාඩු තියෙන කට්ටිය. ඒ අතරේ අනිත් කට්ටිය 7 වෙනි ගාන හදාගෙන යන්න බලමු.
හත්වෙනි ප්‍රශ්නේ පටන් ගන්න. හරිද? හත්වෙනි ප්‍රශ්නේදී කියන්නේ 2018 3.31 දිනට ධාරණ අගය රුපියල් ලක්ෂයක ණය ගැතියෙකු. ධාරණ අගය මොන පොඩි කේස් එකක් තියෙනවා. හරිද? මට නිකන් හිතෙනවා. ඒ මොකක්ද දන්නවද? ධාරණ අගය කිව්වහම ණය ගැතියගේ ධාරණ අගය හැදෙන්නේ පුතේ. ණය ගැතියගේ අවසාන ශේෂයෙන් හානි කරන අලාභ ඉඩහැරීම් අඩු කරලා. නැත්තම් අඩමාන ණය වෙන් කිරීම අඩු කරලා. පැහැදිලි? ධාරණගය තියෙන්නේ මොකද්ද? අවසාන ණයගැති ශේෂයෙන් හානි කරන ලාභ ඉඩහැරීම් අඩු කරලා. ඒක බුන්නත් වෙලා. ඔතන ප්‍රශ්නේ අපි ටිකමට ඔහම කියවගෙන යමු. ඒක බුන්නත් වෙනවා. බුන්නත් වෙනවා කියන්නේ බොල් ණය වෙලා. කියන්නේ ණයගැතියේ බොල් ණය වෙලා යන සරල කතාව. ඒක 3.18 3.31 දින මෙම ණය ගැතියා වෙනුවෙන් 120ක ඉඩහැරීමක් සිදු කරනවා. 120ක් ඌ වෙනුවෙන් ඉඩහැරනවා. හරිද? දැන් එතකොට කියනවා මූල්‍ය ප්‍රකාශන අනුමත කර ඇත්තේ 5.25 දිනය. මූ බුන්නත් වෙලා තියෙන්නේ කවද්ද? 6.30. මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ කවද්ද? 5.25. එතකොට අපි ගලපන්නේ පුතේ කවද්ද? අනුමැතියට පෙර ඒවා. ප්‍රශ්නේ වෙන්නේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ අනුමත කළාට පස්සේ. එහෙනම් අපි ඔය සිද්ධියට අදාළව අලුතෙන් කිසිම දෙයක් කරන්න ඕනේ නෑනේ. මොකද දැනට ඉඩ හැරලා. ඉඩ හැරලා කියන්නේ ඒක දැනට වියදමේ ගිහිල්ලා. අපෙන් අහන්නේ මේ සම්බන්ධව මේ ණයගැතියා සම්බන්ධව හඳුනා ගන්න ඕන වියදම. දැනටමත් ඉඩ හැරලා කියන්නේ දැනටමත් වියදමේ දාලා. හැබැයි බොල් ණය වෙන්නේ අනුමත කරාට පස්සේ. එහෙනම් මේ අවුරුද්දේ වියදමට අලුතෙන් කිසිම වියදමක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ උත්තරේ වෙන්න ඕන උත්තරේ 1.0යි. මං හිතනවා පැහැදිලි ඇති. පැහැදිලිද? මොකද අනුමැතියට පස්සේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. අපි කතා කරලා තියෙනවා අනුමැතියට පස්සේ සිදුවෙන කාලච්ඡේදයට පසු වුණාට කාලච්ඡේදයට පසු ඒවගේ අනුමැතියට පෙර ඒවා විතරයි අපි ගිණුම්ගත කරන්නේ. අනුමැතියෙන් පස්සේ ඒවා අපි ගිණුම්ගත කරන්නේ නැහැ. එහෙනම් ඕකට අදාළව අලුතෙන් දාන්න ඕන උත්තරේ 0යි. පැහැදිලි ඇති කියලා හිතනවා. අපි යමු ඔය අතරේ එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට. මේ 8 සහ 9 ප්‍රශ්න දෙකටම අදාළව එකම තොරතුරු ටිකක් තියෙන්නේ. මෙන්න ප්‍රශ්නේ සහ තොරතුරු ටික. අපි හදාගෙන යන්න. ප්‍රශ්නේ කට්ටිය හදාගෙන යන්න. ගැටලු තියෙනවා නම් WhatsApp එකට දාන්න හොඳේ. Zoom එකට දාන්න එපා. මොකද ස්ක්‍රීන් ෂෙයා එකක් යන නිසා.
හරි ළමයි වෙලාව ඇද්ද අපි යන්නද ප්‍රශ්නෙට යමුනේ මෙහෙම කියනවා දැන් හැල්ලක් තියෙන නිසා ප්‍රශ්න විතරක් කියවමු 8 වෙනි ප්‍රශ්නේ 19 3:31 දිනට ණයගැතියාගේ ධාරණගේ දැන් මම කලින් ප්‍රශ්න පැහැදිලි කරද්දී පැහැදිලි කරා නේද ධාරණගය හොයාගන්නේ කොහොමද ණයගැතියයි ධාරණගය හොයන්නේ ණයගැතියගේ අවසාන ශේෂයෙන් හානි කරන අලාභ ඉඩ හැරීම හෙවත් අඩමාන ණය වෙන් කිරීම අඩු කරලා. ඕකනේ කතාව. එතකොට එහෙනම් ප්‍රශ්න දාලව ගන්න වෙන්නේ ධාරණගේ මෙහිම. ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ නිවැරදි කිරීමට පෙර ණයගැති ශේෂ ලයිස්තුවේ එකතුව. එතකොට අර නිවැරදි කිරීමට පෙර කිව්වහම පුතේ අපි මතකයිද හදන්නේ නිවැරදි කිරීමට පෙර වුණත් කොහොම වුණත් ශේෂ ලයිස්තුවේ එකතුව එන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ මොන ලේඛනයේද? සැසඳීම් ලේඛනය හදා ගන්න වෙනවා. සැසඳීම් ලේඛනයෙන් තමයි උත්තරේ ගන්න වෙන්නේ. හරිනේ. ඒතර මේක. හැබැයි අපි දන්න දේ මොකද්ද? සැසඳීම් ලේඛනයේ මෙතන උඩ උත්තරේ ගන්න ඕන. උඩ උත්තරේ කියන්නේ කවුද? සංශෝධිත ණයගැති පාලන ගිණුමේ ශේෂය. එහෙනම් අපිට කොහොමද කවුරු හදන්න වෙනවද? සංශෝධිත ණයගැති පාලන ගිණුමත් හදා ගන්න වෙනවා. සංශෝධිත පාලන ගිණුම හදන්න වෙනවා. තොරතුරු කියමු. 19 වර්ෂය තුලදී ණයගැතියන්ගෙන් එකතු කළ මුදල 210යි. ණයගැතියන්ගෙන් මුදල් එකතු කළාම ණයගැතිය බෑරනේ. මුදල් 210යි. ණයගැති බෑර. ඊළඟට ණයට විකුණුම් 240යි. ණයට විකුණුම් දාන්නේ ණයගැතියයි හරක 240යි. ඊට පස්සේ කියනවා වෙළඳ ලැබිය 4යි එක ආරම්භක දවසේ වෙළඳ ලැබිය යුතු දැන පාලන ගිණුමේ ශේෂය 55000 සටහන් කිරීමේදී 50000ක් ලෙස සටහන් වී ඇත. හරිනේ මෙහෙමනේ වෙන්නේ 50000ක් දාලා තියෙන්නේ. හැබැයි කීයක් ලියවෙන්න ඕනද? 55ක් ලියවෙන්න ඕන. අපි මේ කරන්න MCQ එකක් නෙපා. ඒතොර MCQ එක කරද්දී අපි පාලන ගිණුමයි සංශෝධිත එකයි දෙක වෙන වෙනම හැදීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි සියල්ල නිවැරදි විදියට සංශෝධිත කියලා හිතාගෙන පාලන ගිණුම කියලා හිතාගෙන එකම ගිණුමේ හදන්න යන්න. කොහොම හරි නිවැරදි ශේෂයෙන් ඕන කීයක්ද? 55. ඒක දැම්මා. එහෙම නැත්තම් ඔයාට කරන්න වෙන්නේ මොකද්ද? ඔයාට සිද්ධ වෙනවා ණයගැති පාලන ගිණුමක් දැනට හදලා මම දෙකම යන්නම්. ඒ කියන්නේ දැනට ඊගේ දාලා තියෙන්නේ 50යි. හරිද? 50යි දැනට දාලා තියෙන්නේ. එහෙනම් ඔයා මේක නිවැරදි කරගෙන යද්දී සංශෝධිත එකේ හරට තව 5ක් දාන්න. 50යි දාලා තියෙන්නේ තව 5ක් හරට දාන්න ඕන. ඒ කියන්නේ හර උත්තරේ කීයද? 55ම තමයි. ඒක නිසා අපි මේ යන්නේ MCQ එක ගිණුම් දෙකක් හදලා අපේ වෙලාව නාස්ති කරගන්න ඕනේ. අපි එක සැරේම හරි උත්තරේ හදාගෙන යන්න. සංශෝධනය කරගෙන මෙයා වැඩේ ලේසි. ඊළඟ එක. රුපියල් 5000ක ණය 5000ක දුන් වට්ටම ණයගැති ලෙජරේ හයිලයිට් වෙන්න ඕන තැන ණයගැති ලෙජරේ කියන්නේ පෞද්ගලික ගිණුම. පෞද්ගලික ගිණුම. ණයගැති ලෙජරේ සටහන් වී ඇත්තේ 15000ක් ලෙසයි. පෞද්ගලික ගිණුම කියන්නේ පුතා සැසඳීම. සැසඳීම. මේ සැසඳීම දාලා තියෙන්නේ 5000ක වට්ටම 15000ක් ලෙස. අර තර්කය හදන්න. දුන් වට්ටම් දාන්නේ ණයගැතියයි බැරට. ණයගැතියගේ බැර කියන්නේ අඩු වෙන පැත්ත. අඩු වෙන්න ඕන 5000යි. 15000ක් අඩු වෙලා. ඒ කියන්නේ 5000ක් අඩු වෙන්න ඕන එකට 15000ක් අඩු වෙලා කියන්නේ 10000ක් වැඩියෙන් අඩු වෙලා. 10000ක් වැඩියෙන් අඩු වෙලා. පෞද්ගලික ගිණුම් වල වැරදි වෙද්දී අඩු වෙලා නම් අපි අඩු කරනවා. සරලයිනේ කතාව. එහෙනම් අඩු කරනවා. දුන් වට්ටම් වැඩියෙන් සටහන් වෙයි. අඩු කළා 10යි. කොහොමත් 5ක් අඩු වෙන්න ඕන. වැඩියෙන් 10ක් අඩු වෙලා. වැඩි වෙච්ච 10 අපිත් අඩු කරනවා. සැසඳීම හදන්නේ වැරදි විදියට. පැහැදිලියද කියලා හිතන්න. ඊළඟට අන්තිම එක 4000ක ණයට විකුණු ණයගැති ලෙජරේ පිටපත් කර නොමැත. ආයතන කියන්නේ කවුරු කියලාද? ණයගැති ලෙජරය.
ණයගැති ලෙජරය කියලා කියන්නේ සැසඳීම. ණයගැති ලෙජර කියන්නේ සැසඳීම. පාලන ගිණුම නෙමෙයි සැසඳීම. එතකොට මොකද වෙලා තියෙන්නේ? ණයට විකුණුම්. අන්න තර්ක කරන්න. ණයට විකුණුම් දාන්නේ ණයගැතියයි හරට. ණයගැතියයි හරට දැම්මහම ණයගැතිය වැඩි වෙනවා. ඉතින් දාලා නැහැ කියන්නේ. දාලා නැත්තම් වැඩි වෙන්න ඕන එක වැඩි වෙලා නැහැ අඩු වෙනවා. දැම්මොත් වැඩි වෙනවා. ණයට විකුණුම් හරට දැම්මොත් ණයගැතිය වැඩි වෙනවා. හරට දාලා නැහැ. ඒ කියන්නේ ණයගැතිය අඩුයි. එහෙනම් අපි අඩු කරනවා. මෙන්න 4000ක් අඩු කරනවා. ණයට විකුණුම් අඩුවෙන් සටහන් වීම. ණයට විකුණුම් අඩුවෙන් සටහන් වීම. ඔන්න වැරදි සෙට් එක. මෙතන නිවැරදි කළා මෙතන වැරදි විදියට දැම්මා. දැන් තුලණය කළොත් එහෙම පොතේ 295යි 295යි ඉතුරු වෙන්නේ කීයයිද 85යි. පාගේ බැර ඊගේ හර. දැන් ආයි තර්ක කළොත් ණයගැතිය හර කියන්නේ වත්කමක් වත්කමක හර කියන්නේ ධන වැඩිවීම. දැන් 85යි 85න් අඩු වෙනවා 14ක් 71යි 71යි. එහෙනම් දැන් පුතේ මෙන්න මෙතෙන්ට ගියොත් හොඳේ. මෙන්න මේ අහලා තියෙන 8 වෙනි ප්‍රශ්න උත්තරේ හදද්දී ණයගැතියගේ අවසාන ශේෂය 85යි. සීන් එකක් නෑ. ඇයි? ඉඩ හැරීමක් දීලා නෑ. බිඳුවයි. එහෙනම් උත්තරේ කීයද? 85යි උත්තරේ 4. ඊළඟට 9. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා. වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ ලයිස්තුව. මේ සැසඳීම කියන්නේ පෙර එක තමයි. පෙර එකේ උත්තරේ කීයද? 71000යි. හැබැයි උත්තරේ නෑනේ. එහෙනම් උත්තරේ හදාගන්න 71000යි. උත්තරේ 71000යි. පැහැදිලියක්ද කියලා හිතනවා. ගැටලු තියෙනවා කියාගෙන යන්න. ලියන කට්ටිය ලියාගෙන යන්න ඔය අතරේ. ඔන්න ප්‍රශ්න තුනම තියෙනවා. මේ ප්‍රශ්න තුනම හදාගෙන යන 10 11 12 සෙට් එකම හදාගෙන යන්න. ඊට පස්සේ අපි මේ ප්‍රශ්න තුනම සාකච්ඡා කරලා අද දවසට වැඩි නවත්තමු. හරිනේ? ප්‍රශ්නේ හදාගෙන යමු. කට්ටියම ලියපු නැති කට්ටිය ලියාගන්න. අනිත් කට්ටිය 10 වෙනි ප්‍රශ්නේ හදන්න. 11 12 උත්තර ටික ලියාගෙන යන්න. සෙට් එකම වැඩේ කොට දාගන්න මම හිතනවා වැදගත් දෙයක් ඔයාලට අහුවෙන්නේ නැති ඕන කියන හිතන දෙයක් අමාරු MCQ එකක් කියලා කියන එකට අදාළව අපි ටිකක් හදාගත්තා. අපි තව ටිකක් කරමු. අද පළවෙනි දවස් නිසා අපි මේ වැඩේ සාමාන්‍ය මට්ටමින් යනවා. අපි ඊට පස්සේ වැඩේ හොඳට හදාගෙන වැඩේ කොට දාගෙන යන කවුරුත් ගොඩ යන්න ඕන අනිවාර්යයෙන්ම මම අර ඊයේ කිව්වා වගේම ඒකට තමයි මේ උදව් කරන්නේ හැම එකම ගොඩ දාගමු. පැහැදිලිනේ. වැඩේ අනිවාර්යෙන් සෙට්ලා ගොඩ දාගමු කට්ටියම අනිවාර්යෙන් වැඩේ ගොඩ යමු.
හරි මම ප්‍රශ්නේ හදන්නද? 10 වෙනි ප්‍රශ්නේ අවුලක් නැහැ නේ. අපි වෙලාව ගමු. එහෙනම් මෙන්න 10 වෙනි ප්‍රශ්නට අදාළව හදනවා මම ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමාගමක් 2019 3:31 අවසන් වර්ෂය සඳහා පහත සඳහන් තොරතුරු ලබා දී ඇත කියලා ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නෙන් අපිට අහන්නේ ණයගැතියන් සම්බන්ධ වියදම වන්නේ. අපේ ඔළුවේ තියෙනවා නම් ණයගැතියට අදාළ සාමාන්‍යයෙන් වියදම් දෙකයි. ණයගැතට අදාළ වියදම් දෙකයි. ඒ වියදම් දෙක තමයි පුතේ එක්කෙනෙක් බොල් ණය. නැත්තම් අලුත් විදියට කියනවා නම් හානි කරන අලාභ කපා හැරීම. අලුත් විදියට කිව්වොත්. පැහැදිලිද? අනිත් එක තමයි හානි කරන ලාභ ඉඩ හැරීම් වල ඌණේවත් අධික නැත්තම් පරණ වචනේ කිව්වොත් අඩමාන ණය. ඔන්න ඔය දෙකෙන් තමයි ණයගැතියට දාලා සාමාන්‍ය වියදම්. හැබැයි තව දෙකක් තියෙනවා. මේ දෙක තමයි ප්‍රධාන දෙක. තව දෙකක් කවුද දෙන්නා? දුන්වට්ටම් තියෙනවා අනිත් කවුද? බොල් ණය තියෙනවා. හැබැයි බොල් ණය උඩ තියෙනනේ දුන්වට්ටම්. දුන්වට්ටම්. ඔන්න දෙකයි. හැබැයි මේ බොල් ණය වියදම අඩු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකක්ද අඩු වෙන්න පුළුවන් අවස්ථාව? බොල් ණය නැවත ලැබීම. බොල් ණය නැවත ලැබීම. දුන්වට්ටම් වියදම අයින් වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. කොයි වෙලාවටද? ණයගැති චෙක් පතක් අගරු වුණාම අපි දුන්වට්ටම් මොකක් කරන්න ඕනද? අහෝසි කරන්න ඕන. එතකොට මේ වියදම අඩු වෙනවා. ඊට පස්සේ තව කතාවක්. අඩමාන ණයවල ඌණයක් වුණොත් වියදම වැඩි වෙනවා. හැබැයි අඩමාන ණයවල අධියක් වුණොත් වියදම අඩු වෙනවා. එතකොට මේ තුනේම තියෙනවා පැති දෙකක්. වියදම් වැඩි වෙන පැත්තකුත් තියෙනවා, වියදම් අඩු වෙන පැත්තකුත් තියෙනවා. ඔය සියල්ල වාගේ ඔළුවේ තියෙනවා. වැඩි කොට දාගන්න වෙන්නේ එහෙම. එහෙනම් අපි ප්‍රශ්නේ හදාගෙන යමු. දුන්වට්ටම 15යි කියලා තියෙනවා. මෙන්න දුන්වට්ටම 15යි. එතන ප්‍රශ්නයක් නැහැ. කපාහල හානි කරන ලාභ මං මුල්ම ගානේ ඉඳලම කිව්වා හානි කරන ලාභ කපා හැරීම කියන්නේ බොල් ණය වලට. බොල් ණය. එතකොට බොල් ණය නැවත ලැබුණාම දැන් පොඩ්ඩකට කලින් මං කිව්වා වියදම් මොකක් වෙනවද? අඩු වෙනවා. බොල් ණය නැවත ලැබෙද්දි වියදම අඩු වෙනවා. මෙන්න වියදම අඩු වෙනවා 8යි. වියදම අඩු වෙනවා 8යි. හැබැයි අනිත් පැත්තට තියෙනවා හානි කරන ලාභ කපා හැරීම. පුතේ හානි කරන ලාභ කපා හැරීම කියලා කියන්නේ බොල් ණය. ඒ කියන්නේ වියදම මොකක් වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. එහෙනම් මේ වියදම වැඩි වෙනවා. මෙතන 10යි. බොල් ණය නිසා වියදම් වැඩි වෙනවා. බොල් ණය නැවත ලැබීම නිසා වියදම් මොකක් වෙනවද? අඩු වෙනවා. ඔළුවේ තියාගන්න. ඊළඟට අවසාන එක වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම. ඔය කෙටි කරලා තියෙන්නේ පත හැල්ලක්. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම. ඒ කියන්නේ සරලව කිව්වොත් කවුද? අඩමාන ණය. අඩමාන ණය. ତොර අඩමාන ණයවල පුතේ ආරම්භක ශේෂයක් තියෙනවා, අවසාන ශේෂයක් තියෙනවා. ආරම්භක එක අඩුයි, අවසන් එක වැඩි. ඒ කියන්නේ මුලින් තියෙන ගාන මදි. මුලින් තියෙන ගාන මදි. මුලින් තියෙන ගාන මදි නම් පුතේ අපි මොකද කරන්න ඕන? ඒ මදි ගාන දාන්න ඕන. කීයක් මදිද? 1500ක්. 1.5ක් මදි. 1.5ක් මදි. මදි ගාන දැම්ම ඌණයි. එහෙනම් සුළු කළා. මෙතන ඉතුරු වෙන්නේ ධන දෙකයි. ධන දෙකයි ඔක්කොම 18.5ක වියදමක්. මං හිතන්නේ ඕක තමයි උත්තරේ වෙන්න ඕන. 18.5යි. උත්තරේ නම් 4 තියෙනවා. අපි හිතමු උත්තරේ ඒක වෙන්නේ නැති කියලා. ගැටලු තියෙනවා නම් ටක් ගාලා WhatsApp එකෙන් දාගෙන යන්න. කට්ටිය නැති කට්ටිය ලියන්න. ආයි මං මේ අතර කියාගෙන යනවා. සාමාන්‍යයෙන් ණය ගතියත් එක්ක වියදම් කීයයිද? 3යි. සාමාන්‍යයෙන් මොකක්ද? දුන්වට්ටම් තියෙනවා, බොල් ණය තියෙනවා, හානි කරන ලාභ තියෙනවා. ඉඩ හැරීම. බොල් ණය වලට කියනවා හානි කරන ලාභ කපා හැරීම. අඩමාන ණය වෙන් කිරීම වලට කියනවා හානි කරන ලාභ ඉඩ හැරීම. වෙන් කිරීම කිව්වොත් ඉඩ හැරීම. වෙන් කිරීම කිව්වොත් ඉඩ හැරීම. බොල් ණය කිව්වොත් කපා හැරීම. සමාන වචන වලට දාගන්න හරියට. ඉඩ හැරීම කිව්වොත් වෙන් කිරීම. බොල් ණය කිව්වොත් කපා හැරීම. ඔක හරියට වලට දාගන්න. හරිද?
ඒ ටිකෙන් තමයි අපි උත්තරේ ගත්තේ. මේ උත්තර තුනේම දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක්. මොකද්ද? බොල් ණය නැවත ලැබුණොත් වියදම අඩු වෙනවා. බොල් ණය කපා හැරියොත් වියදම වැඩි වෙනවා. මේ උනේ ඒක. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම හේවත් හානි කරන ලාභ ඉඩ හැරීම් කිව්වොත් එහෙම. එතන මොකද්ද සීන් එක? ඕන වුණොත් වියදම වැඩි වෙනවා මේ ඕනයක්. අදියක් වුණොත් වියදම අඩු වෙනවා. අඩු වෙනවා. දුන්වට්ටම් වියදම ගත්තොත් දුන්වට්ටම් නිසා වියදම වැඩි වෙනවා. හැබැයි චෙක් පතක් අගර වුණොත් එහෙම කපා හරපු දුන්වට්ටම වියදම අඩු කරන්න වෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිනේ? right. ලියා ගන්නත් ඇති. 11 වෙනි එක නිවැරදි ප්‍රකාශය තෝරන්න. එක නිවැරදි හරි උත්තරය අහන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂයට සමාන විය යුතුයි. කොහේ හරි තර්කයක් තියනවද එහෙම? පාලන ගිණුම් දෙක සමාන වෙන්න ඕන කියලා. නෑ. එහෙනම් එක වැරදි. දෙක ණය ගැති ලෙජරයේ ශේෂ එකතුව ණය හිමි ලෙජරයේ ශේෂ එකතුවට සමාන විය යුතුයි. කලින් තර්කෙමනේ. ණය ගැතිය ණය හිමිය සමාන වෙන්න ඕන කියලා කොහෙවත් නෑනේ. එහෙනම් එකක් වෙන්න බෑ. 3 ණය ගැති ලෙජරයේ ශේෂ එකතුව. ණය ගැති ලෙජරය කියන්නේ පෞද්ගලික ගිණුම්. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂයට සමාන විය යුතුය. හරිම උත්තරේ නම් ඔය දෙක සමාන වෙන්න ඕන. හරිද? සමාන වෙන්න ඕන. ව්‍යාපාරේ හරියට ගියොත් ඔය දෙන්න සමාන වෙන්න එපා. ඒක හරි. අපි හිතමු උත්තරේ 3 කියලා අපි යන් 4ට. ණය ගැති ලෙජරයේ ශේෂ එකතුව වෙළඳ ගෙවිය යුතු දෑ වෙන්න බෑනේ. ණය ගැතියයි වෙළඳ ගෙවිය යුතු දෑ දෙන්නේ. ඒ දෙන්න නම් කොයි වෙලාවකවත් සංසන්දනය කරන්න බෑ. ඒතර තුන්වෙනි උත්තරේ හරි. හැබැයි ඒක ඔයා තර්ක කළොත් තර්ක කරයි නෑනේ සර් අපි ගණන් හදද්දී පාලන ගිණුමේ ශේෂයයි ශේෂලයිස්තුවේ ශේෂයයි අසමාන වෙනවනේ කියලා කියයි. හැබැයි ඒ අසමාන වෙන්නේ මොනව තිබ්බොත්ද? වැරදි තිබ්බොත්. හැබැයි හරියට හදන ව්‍යාපාරයක් නම් ශේෂලයිස්තුව එකතු හේවත් උපලෙජරේ එකතුවයි පාලන ගිණුම එකතුවයි මොනමාන වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. පැහැදිලිනේ? තොර උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. දවසේ අන්තිම ප්‍රශ්නේ 12. භාණ්ඩ ආපසු එවීමක් ආපසු එවුම් ජර්නලයේ සටහන් නොවීම නිසා. ආපසු එවුම් දාලා නෑලු ජර්නලේ. බලමු මොකද වෙන්නේ කියලා. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය අඩුවෙන් දැක්වේ. පුතා ආපසු එවුම් දාන්නේ ණය ගැතියයි කොයි පැත්තටද? බැර පැත්තට. ණය ගැතියයි බැරට. ණය ගැතියයි බැර කියන්නේ ණය ගැතිය අඩු වෙනවා. ණය ගැතිය අඩු වෙනවා. හැබැයි ඒක දාලා නෑනේ. දාලා නෑ කියන්නේ අඩු වෙන්නේ නෑ. මොකක් වෙනවද? වැඩියෙන් තියෙන්නේ. අපෙන් අහන්නේ සටහන් නොවීම නිසා. පාලන ගිණුම වැඩියෙන් තියෙන්නේ ඈ. නිවැරදි කළොත් තමයි මොකක් වෙන්නේද? අඩු වෙන්නේ. උත්තර එක මතක තියාගන්න. දාලා නෑ කියන්නේ වැඩියෙන් තියෙන්නේ. දැම්මොත් තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ කියනවා ණය ගැති ලෙජරේ එකතුවට බලපෑමක් නැත. ඉතින් පුතේ ජර්නලේ වැරද්දක් නම් දෙන්නටම බලපානවා. පළවෙනි උත්තරේ නම් ගන්නම බෑ. පළවෙනි උත්තරේ වැරදි. දෙක වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය මෙන්ම ණය ගැති ලෙජරයේ ශේෂ එකතුවද වැඩියෙන් දැක්වේ. වැඩියෙන් දැක්වේ. එතකොට පුතේ මොකද වෙන්නේ? පාලන ගිණුම ශේෂ නම් දැන් තර්ක කළා. ආපසු එවුන් බැරට දැම්මොත් අඩු වෙනවා. අඩු වෙනවා. හැබැයි දාලා නැහැ කියලා කියන්නේ වැඩි. ඒ කෑල්ල හරියි. වැඩි. ණය ගැති ලෙජරයේ ශේෂ එකතුවද වැඩි. ඔව් ඉතින් ආපසු එවුන් දැම්මොත් කවුරුත් අඩු වෙනවනේ. කවුරුත් අඩු වෙනවනේ. දාලා නැහැ කියන්නේ කවුරුත්. වැඩිනේ කවුරුත් වැඩි. උත්තරේ 2 කියලා ගන්න පුළුවන් නේ. උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. තුනක් කියමු. වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂයට බලපෑමක් නොවන අතර පාලන ගිණුමට බලපානවා. ජර්නලේ වැරදි පාලන ගිණුමට බලපානවා. තුන්වෙනි උත්තරේ ගන්න බෑ. 4 වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය මෙන්ම ණයගැති ලෙජරේ ශේෂය එකතුවද අඩුවේ නෙමෙයි වැඩි වේ. දෙන්නම වැඩි වේ. 5 අන්තිම එක වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂයට හෝ ණයගැති ලෙජර් ශේෂය එකතුවට කිසිදු බලපෑමක් නොවේ නෑ. මොකද වෙන්නේ? ආපසු එවුන් දැම්මොත් අඩු වෙනවා. දාලා නැහැ කියන්නේ වැඩි වෙනවා. බලපෑමක් තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕන උත්තරේ 2. පැහැදිලි ඇති කියලා හිතනවා. රයිට්. හරි නේද? හරි. එහෙනම් පුතේ ඔන්න වැඩක් කළා. වැඩේ නවත්තන්න යන්නේ.
අදට අපි ටෙස්ටිං වලට එනේ මේ යන්නේ. ටෙස්ටිං එක ඊළඟට අපි ළඟදිම හොඳට වැඩේ පොලිටිකට දාගෙන ගොඩ දාගෙන යන් අඩුපාඩු ඇති අද ඒ අඩුපාඩු නිවැරදි කරගෙන අපි වැඩේ ගොඩ දාගෙන යන්. එහෙනම් WhatsApp එකට මැසේජ් එකක් දාගෙන යන සෙට් එකම වැඩේ හොඳයිද නැද්ද කියලා අනිවාර්යෙන් මැසේජ් එකක් දාගෙන යන්න හැමෝම. එහෙනම් ආයේ වැඩකදී හම්බ වෙමු. එහෙනම් ජය වේවා උත්සාහමයි. උසරණද Yeah, and also